දකුණු පළාතේ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් අතර මේ දවස්වල වේගයෙන් පැතිර යන උණ රෝගයක් ගැන වාර්තා වෙනවා. මේ තත්ත්වය නිසා දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 4ක් අද එනම් මැයි මාස 8 වෙනිදා වසා තැබීමට තීරණය කරලා තියෙනවා. සිසුන් වගේම ගුරුවරුන් පවා මේ රෝගයට ගොදුරු වෙලා තියෙන නිසායි සෞඛ්‍ය අංශවල උපදේශ මත මේ තීරණය අරගෙන තියෙන්නේ. ලබන සඳුදා දින තත්ත්වයේ නිරීක්ෂණය කරලා පාසල් නැවත විවෘත කරනවද නැද්ද කියලා තීරණය කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ වගේම සෞඛ්‍ය අංශ මහා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ඔයාලගේ දරුවන්ට උණ අධික මහන්සිය වෙනත් රෝග ලක්ෂණ තියෙනවා නම් කරුණාකර දරුවන්ව පාසල් වලට හෝ උපකාරක පන්ති වලට යවන්න එපා. වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා ඔවුන් මතක් කරනවා. මේ ගැන අවධානයෙන් ඉන්න, මේ ගැන අලුත් වෙන තොරතුරු දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න. අපි තවත් අලුත් වීඩියෝ එකක හමු වෙමු.